අපනයන කෘෂි භෝග කුඩා පරිමාණ ගෙවතු වගා වැඩසටහන කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම බලමු. අපනයන කෘෂි භෝග කියන්නේ දිනපතා ගෙදරට අවශ්‍ය වන භෝග විශේෂයෙන් කුළුබඩු භෝග අපි එදිනෙදා ආහාර සකස් කිරීම සඳහා පාවිච්චි කරනවා. අපි ගෙදර පරිභෝජනයට අවශ්‍ය කුළුබඩු ටික සකස් කර ගැනීම සඳහා අපනයන කෘෂි භෝග ගෙවත්තට හඳුන්වා දීමේ වැඩපිළිවෙලක් විදිහට එක අරමුණක් විදිහට මේ කුඩා පරිමාණ ගෙවතු වගා වැඩසටහන හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දන්නා ගෙවත්ත කියන එක පොඩි වපසරයක් වුණාද අපනයන කෘෂි භෝග කියන්නේ හොඳ මිලක් ලැබෙන භෝග જાතියක්. ඉතින් මේවා අපේ තියෙන කුඩා ඉඩ ප්‍රමාණය වුණත් වගා කරොත් එහෙම අපිට හොඳ ආදායමක් ගන්න පුළුවන්. ගෙදර කුළුබඩු අවශ්‍යතාවය සපුරා ගැනීමට අමතර ආදායමක් ලබා ගැනීමේ හැකියාව මේ හරහා තියෙනවා. මෙවැනි ගෙවතු වගාවන් සඳහා නොමිලේ ලබාගත හැකි අපනයන කෘෂි භෝග පැළ වර්ග මොනවාද? ඒ වගේම කොපමණ ප්‍රමාණයන් අපිට ලබා ගන්නට පුළුවන්ද? ඔව් මේ වගේ කරදමුංගු කෝපි වගේ පැළ මේ වැඩසටහන යටතේ ලබා ගන්න පුළුවන්. ඉතින් මීට අමතරව ගම්මිරිස්, සාදික්කා, කරාඹු, ගොරකා ඒ වගේ පැළ ගන්න පුළුවන්. ඒ වගේම කෝපි, කොකෝවා, වැනිලා ඒ වගේ පැළ ගන්න පුළුවන්. ඊට අමතරව බුලත් පුවක් පැළ මේ ගෙවතු වගා වැඩසටහන යටතේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබටත් මේ Tree of Life හෝටල් පරිශ්‍රයේ තිබෙන ගෙවත්ත වගේම ගෙවත්තක් ඔබටත් නිර්මාණය කරගන්නට පුළුවන්. ඉතින් එවැනි ගෙවත්තක් නිර්මාණය කරන්නට ඔබට කරන්න තියෙන්නේ ඉතාම සුළු දෙයක් පමණයි. ඔබ ප්‍රදේශයේ තියෙන දිස්ත්‍රික් කාර්යාලවලදී සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල පිහිටලා තියෙන අපනයන කෘෂිකර්ම ව්‍යාපෘති කාර්යාලවලදී ව්‍යාපෘති නිලධාරීන් හමු වී ඔබට මේ වැඩසටහනට අයදුම් පත්‍ර යොමු කරන්න පුළුවන්. ව්‍යාපෘති නිලධාරීන් සෑම සඳුදා දිනවලදී ගොවිජන සේවා මධ්‍යස්ථානවල රැඳී සිටිනවා. එහිදී ව්‍යාපෘති නිලධාරීන් ඔබගේ ශේෂ්ත්‍රය පරීක්ෂා කොට බලා ශේෂ්ත්‍රයට උචිත භෝග වර්ග ලබා දීමට කටයුතු කරනවා. මේ විදියට අයදුම් පත්‍ර යොමු කිරීම මගින් ඔබට මේ වැඩසටහනට සම්බන්ධ වීමට හැකියාවක් තියෙනවා.